නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමෙව කෝ වච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේයතං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාදම්මන්ති. සදහවත් පින්වත්නි, යම් ලෝකයක සිටින ලෝක සත්වයා විසින් ඔවුනොවුන්ට අදාළ ඔවුනොවුන්ගේ ව්‍යාපාරයන්ට අදාළ එකිනෙකට ගත් දෘෂ්ටීන් තියෙනවා. මෙන්න මෙලෙස ගත් දෘෂ්ටීන් නිසා අනිත් අයව අභිබවා යන ස්වභාවයක්, ඒ වගේම අනිත් අය සමග කලහ විවාද ඇති කරගනිමින් ඔවුන් අභිබවා යන ස්වභාවයක් ලෝක සත්‍යය තුළ දකින්නට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට දකින්නට ලැබෙන මේ අභිබවා යන ස්වභාවය නිසා තමයි ලෝකයක් කියලා ඔවුන්ට මැවිලා තියෙන්නේ. ඒ වගේම ලෝකය රසවත් දෙයක් බවට ඔවුන් හඳුන්වා තිබෙන්නේ මෙන්න මේ ආකාරය නිසා. නමුත් ලෝකයකට පහළ වුණේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් නියමාකාරයෙන් ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ සම්‍යක් වූ ප්‍රතිපදාවක් ඔස්සේ ගමන් කරලා අවසානයේදී මේ ලෝකය නැමැති මේ සියලුම කෙලෙස් දනවන සංසාරයේ වටය ප්‍රහීන කරලා සංසාරයේ නැමැති ඒ ගමන ප්‍රහීන කරලා උතුම් වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාළා. මේ ශාසනය තුල තිබෙන සම්‍යක් දෘෂ්ටිය වශයෙන් දැක්වුවොත් දුක්ඛාරි සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය ධර්මය සම්‍යක් දෘෂ්ටිය වගේම ලෝකයේ තුල තිබෙන හැංගිච්ච ධර්මතාවයේ වශයෙන් දක්වන්නට පුළුවන්. මෙන්න මේ හැංගිච්ච ධර්මතාවය භාග්‍යවත් බුදුවරයෙක් ඉපදෙනවත් එක්ක මෙන්න මේ හැංගිච්ච ධර්මතාවය තමන් වහන්සේ නියමාකාරයෙන් අවබෝධ කරගන්නට යෙදෙනවා. මෙන්න මේ ආකාරයට අවබෝධ කරගත්තට පස්සේ තමයි අනතුරුව ලෝක සත්‍යයට ඒ ධර්මයේ දේශනා කරලා ලෝක සත්‍යය තුළද මේ එක් එක් පංචස්කන්ධයක් තුළ පවතින මේ චතුරාර්ය සත්‍ය ධර්මය හැංගිච්ච චතුරාර්ය සත්‍ය ධර්මය ඕනෝන්ට අදාළව ස්වයං සම්භූ ඥානයක් ඔස්සේ තමන්ම අත්දකින ඥානයක් ඔස්සේ මේක අවබෝධ කරගන්නට යෙදෙන්නේ. එතනින් පස්සේ තමයි ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා ආදී අවුරුදු ගණනාවක් හෝ මේ මොහොතේ රකින්න ලදී සීල සමාධි ප්‍රඥාව නිසා ඒ නියමාකාරයෙන් දැක්ක නිසා ඒ මල්ඵල ගන්වන අවස්ථාවක් වශයෙන් එය දක්වන්නට පුළුවන්. ඒ පිළිබඳව දක්වන්නට යෙදෙන වගේම ලෝක සත්‍යය යම් දෘෂ්ටි අරගෙන මෙන්න මේ වෙනි දෘෂ්ටි අරගෙන යම් විදිහකට දෘෂ්ටි ගන්නට හේතුවක් වශයෙන් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාළ කරුණත් ඒක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ තුලින් වියකී ඒක නිරෝධ වෙච්ච ස්වභාවයක්, ඒ කියන්නේ මුලින්ම පුටල දාන ස්වභාවයක් කියන කරුණ තමයි අද මේ මාතෘකා ගාථා වශයෙන් ඉදිරිපත් කරගන්නට යෙදුනේ. ඒක ගාථාවකට වැඩිය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ චිත්ත ස්වභාවය වශයෙන් දැක්වත් හරි. ඉන් අනතුරුව දක්වන්නට තිබෙන්නේ අද ඒ යම් ගාථාවක් දේශනා කරන්නට යෙදුනා නම් ඒ දේශනා කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ මැදුන් සංගය තුල අග්ගිවච්ඡගොත්ත කියන සූත්‍රයට අදාළව. එක්තරා දවසක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයක වච්ඡගොත්ත කියලා පරිබ්‍රාජක කෙනෙක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණිලා ඒ යම් ඒ ශාද්‍රාව තිබෙන ආකාරයට සතුටු වෙලා සතුටු උපදවලා වන්දනා කරන්නේ නැතුව සතුට පමණක් පෙන්වලා තමන්ගේ නම් ගොත් ඒ තමන්ගේ නාමය වගේම ආවේ කොතනින්ද ඒ විදිහට දක්වලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ කප්පසක වෙඳගෙන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට
ඕනෝන් දන්න ඒ කියන්නේ ලෝකයා තුළ තිබෙන එක්තරා දෘෂ්ටි ප්‍රමාණයන් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේක යම් ආකාරයකින් විමසා ගන්න නැත්නම් යම් ආකාරයකින් මේ දෘෂ්ටි ඇත්තද බොරුද කියලා තේරුම් ගන්නට පළවෙනි ඒ කාරණේ වශයෙන් පැහැදිලි කරේ කින්නකෝ ගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති ඒව දිට්ඨි භවං ගෝතමෝ දිනකෝ අහං වච්ච ඒවං දිට්ඨි සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති කිමෙක්ද භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලෝකයේ ශාශ්වතද ලෝකයේ ඇතිද ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති මේ ලෝකයේ ඇති කියන දෘෂ්ටිය ඇත්තද මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුද කියලා අහනවා. මෙවැනි දෘෂ්ටියක් තියෙනවද මේ දෘෂ්ටිය ඇත්ත තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උත්තර දෙන්නේ පරිබ්‍රාජකය මම ලෝකයේ ඇති කියලා මේම සත්‍යය අන් සියල්ලක්ම බොරුයි කියලා මෙවැනි දෘෂ්ටියක් මම දෘෂ්ටිය ප්‍රතික්ෂේප ඒ කියන්නේ දෘෂ්ටියක් නොවෙමි කියලා මෙමද දෘෂ්ටියක් ඇත්තෙක් නොවෙමි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තුළ මෙවැනි දෘෂ්ටියක් නැහැ කියලා දේශනා කරනවා. ඉන් අනතුරුව අහනවා ඊට පස්සේ අසස්සතෝ කියලා හැවි මූලික වශයෙන් ඊට පස්සේ අසස්සතෝ ඒ කියන්නේ ලෝකයේ අශාශ්වතද ලෝකේ නැද්ද කියලා අහනවා. ඒ භව විභව කියන දෘෂ්ටි තමයි මෙතන පැහැදිලි කරන්නේ. ලෝකේ නැද්ද කියලා අහනවා. මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුද කියලා අහනවා. මෙවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ වච්චය ලෝකේ අශාශ්වතයි මේම සත්‍යයි අන් සියල්ලක්ම බොරුයි කියලා මෙවැනි දෘෂ්ටි ඇත්තෙක් නොවෙමි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියනවා. මේ ලෝකයා තුළ තිබෙන එක්තරා දෘෂ්ටි තමයි මෙතන පැහැදිලි කරන්නේ. එක්තරා කිව්වත් හරි මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයට අදාළව මේ වර්තමානයේ හෝ අනාගතයේ හෝ අතීතයේ සියන සියලුම පංචස්කන්ධයන් ලෝක සත්‍ය වෙසෙන මේ පංචස්කන්ධයේ මහකුළුවා පෙන්වන දෘෂ්ටි වර්ගයක් තමයි මේ සූත්‍රය තුළ දක්වලා තියෙන්නේ. ඒ වගේම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලෝකයේ අන්තවද්ද කියලා කියන්නේ ලෝකයේ කෙලවරක් තියෙනවා. මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුද කියලා අහනවා. ඒ කියන්නේ ලෝකයේ කෙලවරක් තියෙනවා. මෙන්න මේ කෙලවර ඇත්තද මේ කෙලවර ඇත්තයි මේම සත්‍යය අන් සියල්ලක්ම බොරුයි. ඒ කියන්නේ අන් සියල්ලක්ම බොරුයි කියලා කියන්නේ ලෝකය ශාශ්වතයි ලෝකේ ශාශ්වතයි ඉදිරියේ පෙන්වන දෘෂ්ටි ඔක්කොම නැහැ. මේක මේ දෘෂ්ටිය පමණයි සත්‍ය කියලා ඒකට කියනවා අන් සියල්ලක්ම බොරුයි කියලා. මෙවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා වච්චය මම ලෝකයේ අන්තවත් ඒ කියන්නේ කෙලවරක් තියෙනවා. මේම සත්‍යය අන් සියල්ලක්ම බොරුයි කියලා මෙවැනි දෘෂ්ටි ඇත්තෙක් නොවෙමි කියලා එක වචනයකින් පැහැදිලි කරනවා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ අන්තවද්ද කියන එකේ අනිත් ප්‍රශ්නය අහන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලෝකේ අනන්තවද්ද අනන්තවත් කියලා කියන්නේ අන්තයක් නැති කෙලවරක් නැද්ද කෙලවරක් නැතිද අනන්තවද්ද කෙලවරක් නැතිද මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුද කියලා අහනවා. මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුයි කියන්නේ අන් සියල්ලක්ම කියන්නේ ලෝකේ අන්තවද්ද කියන එක බොරුයි. ලෝකේ අනන්තවත් කියන එක ඇත්ත. කෙලවරක් නැහැ කියන එක ඇත්ත. කෙලවරක් තියෙනවයි කියන එක බොරුයි. ඔන්න ඔය විදිහට දෘෂ්ටියක් තියෙනවයි කියලා මේ වගේ දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අර පෙර වගේම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වාක්‍යයෙන් ලෝකේ අනන්තවත් මේම සත්‍යයන් සියල්ලක්ම බොරුයි කියන දෘෂ්ටියක් නොවෙමි ඇත්තෙක් නොවෙමි කියලා අහනවා. ඊට පස්සේ තං ජීවං තං ශරීරං ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති මේම ජීවය තං ජීවං තං ශරීරං මේ ශරීරය තං ජීවං තං ශරීරං මේම ජීවය මේම ශරීරය කියලා හිතනවා. ඒ කියන්නේ මේ ශරීරය ජීවියත් එකක්ද කියලා අහනවා. මේම සත්‍යද අන් සියල්ලක්ම බොරුද කියලා අහනවා. ඒ වගේම අර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පෙරසේම ඒ තං ශරීරං තං ජීවං කියන එක ප්‍රතික්ෂේප කරනවා. එවැනි දෘෂ්ටි ඇත්තෙක් නොවෙමි කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක තමයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤන්ති ජීවය අනෙකද්ද ශරීරය අනෙකද්ද කියලා අහනවා. දැන් අර කිව්වේ ශරීරය ජීවයත් එකද කියලා පළවෙනි එකෙන් ඇහුවේ අනිත් ඒවා බොරුද කියලා. දැන් අහන්නේ ජීවය ශරීරය වෙන එකක්ද කියලා අහනවා.
ඒම සත්‍යය අන්සියල්ලක්ම බොරුයි. මේ දෘෂ්ටි මෙවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියනවා එවැනි දෘෂ්ටියක් මා තුළ නැහැ කියලා. ඊට පස්සේ කියනවා වැදගත් ඔය එක එක පුද්ගලයන්ට වැදගත්ම දේ තමයි මේ ඊළඟ දෘෂ්ටි තුල පැහැදිලි කරන්නේ. හෝති තථාගතෝ පරම්මරණා ඉදමේව සත්‍යං මොගමඤ්ඤන්ති ඒව දිට්ඨි භවං ගෝතමෝති. සත්‍යතෙම මරණින් මතු උපදිනවද? මේම සත්‍යද අන්සියල්ලක්ම බොරුද කියලා අහනවා. ඊට පස්සේ මෙවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ සත්‍යතෙම මරණින් මතු ඉපදෙනවා. මේ සියල්ලක්ම ඇත්ත අනිත් සියල්ලක්ම බොරුයි කියලා එවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ කෙල්ලේ අර විදිහටම ප්‍රතික්ෂේප කරනවා. මාතුලෝ එවැනි දෘෂ්ටියක් නැහැ කියලා. ඔය අපිට වැදගත් වෙන දෘෂ්ටි පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. කියන්නේ නිවන් දකින්න නැතුව ඊළඟ කාරණ තුලින් පැහැදිලි වෙනවා මේ පිළිබඳව. නිවන් දකින්න නැතුව ඒ පිළිබඳව හිතන්නේ නැතුව මේ බුද්ධ ශාසනයක් උරුම වෙන්නේ ලෝක සත්‍යය තුල යම් ආකාරයකට ආර්ය සීලයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් වඩවා ගැනීමට පහසු දෙසා ඇති ධර්ම මාර්ගයක් ඇති බැවින් මෙන්න මෙවැනි ධර්ම මාර්ගයක කටයුතු කරන්නේ නැතුව හුදෙක්කේ ඒ බැරිකම නිසා වර්තමානයේ ආත්ම භාවයේ බැරිකම නිසා අනිත් ආත්ම භාවයට ඒක ගෙන යන්න හදනවා. එවැනි එතකොට වෙන්නේ මොකද? ඒම දෘෂ්ටියකට läග ගන්නවා. හේතුව වශයෙන් ගත්තොත් වර්තමානයේදී ආර්ය සීලයක් රකින්න, ආර්ය සමාධියක් රකින්න, ආර්ය ප්‍රඥාවක් රකින්න ඕන උත්සාහ කරන්නේ නැති නිසා. ඊට පස්සේ ඒ පරිබ්‍රාජකයා ඊළඟ අහන ප්‍රශ්නේ තමයි සත්‍යතෙම නහෝති තථාගතෝ පරම්මරණ තථා සත්‍යතෙම මරණින් මතුව යන්නේ නැද්ද? සත්‍යතෙම මරණින් මතුව යන්නේ නැද්ද? මේ ආත්ම භාවයේ පමණද තියෙන්නේ කියලා එක්තරා ඔය ශිවරුන්ගේ වෙනම දෘෂ්ටියක්. මේම සත්‍යය අන්සියල්ලක්ම බොරුද කියලා අහනවා. ඊට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යතෙම මරණින් මතු නොවේ. මේම සත්‍යයන් සියල්ලක්ම බොරුයි කියන මෙවැනි දෘෂ්ටි ඇත්තෙක් නොවෙමි. ඊට පස්සේ දැන් ඔය පළවෙනි එකෙන් කිව්වේ සත්‍යතෙම මරණින් මතුව ඉන්නවද? දෙවෙනි එකෙන් කියන්නේ සත්‍යතෙම මරණින් මතුව නැද්ද? තුන්වෙනි එකෙන් කියන්නේ ඒ අතරමැද අන්තරාභව කියන කතන්දරේ ඔය එක එකයි හිතන් ඉන්න දේවල් වලට මේ දෘෂ්ටිය මොකක්ද? සත්‍යතෙම මරණින් මතුවන්නේ නොමවන්නේද? සත්‍යතෙම මරණින් මතුව වන්නේත් ඉන්නවද? නොමවන්නේත් අතරමැද්දක ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ මේම සත්‍යයන් සියල්ලක්ම බොරුයිද කියලා අහනවා. ඊට පස්සේ ඒ භාගවත් බුදු පියාණන් වහන්සේ මෙවැනි දෘෂ්ටියක් මා තුළ නැහැ මං ප්‍රතික්ෂේප කරනවායි කියලා ඒක අහනවා. ඊට පස්සේ අවසාන වශයෙන් පෙන්වන එක තමයි මොකද්ද? සත්‍යතෙම මරණින් මතු නොමවේ, නොවේ කියලා අහනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල් එකෙන් කිව්වේ සත්‍යතෙම මරණින් මතුව නොවන්නේත් වන්නේත් කියන කරුණ දැන් කියනවා සත්‍යතෙම මරණින් මතු නොවන්නේත් නොදවන්නේත් දෙකම අතර මැද්දකින් භවයක්. එතකොට ඒම සත්‍යය අන්සියල්ලක්ම බොරුයිද කියලා අහනවා. අන්සියල්ලක්ම බොරුයි කියන්නේ ඉදිරියේ සඳහන් කරපු සියලුම දෘෂ්ටි බොරුයි. මෙන්න මේකිනක මේ දැන් කිව්ව දෘෂ්ටි ඇත්ත කියලා එකිනෙකට ගලපා ගනින්න. ඊට පස්සේ ওই විදිහට කිව්වහම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් පෙර වගේම ඒ දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරනවා මට මෙවැනි දෘෂ්ටියක් නැහැ කියලා. ඔය විදිහට පැහැදිලි කරනකොට අපිට කෙටි කාරණයක් මින් ඉදිරියට ගත්තොත් යම් ආකාරයකට ලෝක සත්‍යය තුළ මෙවැනි දෘෂ්ටි ඇති වුණාට පස්සේ මේ වච්චගෝත්‍ර වගේ නෙමෙයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්නට දෙන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්නට දෙන්නේ ඔහුගේ දෘෂ්ටි අරගෙනම ඔවුන්නේ තුල ජීවත් වෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. එන්නේ විදිහට ජීවත් වෙන නිසා මෙන්නේ සංසාරයේ බැඳ තබන දම්බැන් වලින් සක්කාය දෘෂ්ටිය කියන ඒ සංයෝජන ධර්මෙන් ඔවුන් වෙලෙන්නට යෙදෙනවා. මෙන්න මේ වෙලෙන්නට යෙදෙන්නේ ඔවුන්ගේ භාගවත් බුදු පියාණන් වහන්සේ ඇතැම් තැන්වල දක්වලා තියෙනවා. භාගවත් බුදු පියාණන් වහන්සේ විසින් කිව්වත් ඔය මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක තේරුම් යන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියම läගගෙන ඉන්න ස්වභාවයක් ඕන් තුල තියෙනවා. නමුත් භාගවත් බුදු පියාණන් වහන්සේ මෙතනදී වෙන්නේ සම්‍යක් දෘෂ්ටියක්වත් මිත්‍යා දෘෂ්ටියක්වත් කියන්නේ නැතුව තමන් වහන්සේගේ චිත්ත ස්වභාවය කියන මෙවැනි දෘෂ්ටි ඇත්තෙක් නොවෙමි කියලා ඒකෙල්ලේ දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නට හේතුව වශයෙන් ගත්තොත් යම් ආකාරයකට මෙන්න මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයට
දහම් කරුණක් ඔස්සේ මෙන්න මේ දේ හිතට කාවැදෙන ආකාරයට යම් අවබෝධයකට ළඟා කර ගැනීම උදෙසා තමයි මෙවැනි ආකාරයකට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කෙල්ලේ සම්‍යක් දෘෂ්ටිය මොකද්ද කියලා පැහැදිලි කරන්නේ නැතුව එක්තරා උදාහරණගෙන එක්තරා උපමාගෙන මෙන්න මේ සත්‍ය ධර්මයේ සත්‍ය ඒ සම්‍යක් දෘෂ්ටිය පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ ඊළඟ කරුණ වශයෙන් පැහැදිලි කරන්නේ ඒ දෘෂ්ටි පිළිබඳව කෙටි කරුණ හකුලවා ගත්තොත් නැවතත් ලෝකයේ ශාශ්වතයි අනිත් කරුණ ලෝකයේ අශාශ්වතයි අනිත් එක ඒ සත්‍යතෙම මරණින් මතුවේ ඉන්නවා අනිත් එක සත්‍යතෙම මරණින් මතුව නැහැ ලෝකයේ කෙලවරක් තියෙනවා ලෝකයේ කෙලවරක් නැහැ අනන්තවත් ඒ වගේම සත්‍යතෙම මරණින් මතුව නොවේ සත්‍යතෙම මරණින් මතුව වන්නේත් නොම වන්නේත් වෙයි ඊට පස්සේ කියනවා සත්‍යතෙම මරණින් මතුව නොම වන්නේත් නොදනම වන්නේත් කියලා ඔය විදිහට හකුලුවා පෙන්වන ස්වභාවයක් ගත්තොත් ඊට පස්සේ වච්චගොත්තට ප්‍රශ්නයක් එහෙනවා කින්නකෝ ගෝතම ඔබ වහන්සේ දැන් මෙවැනි ලෝකේ ශාශ්වතයි මේව සත්‍යයි අන්සියල්ලක්ම බොරුයි කියලා ඇසුවට පස්සේ මට මෙවැනි දෘෂ්ටියක් නැහැ කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කිව්වා ඒ වගේම මම විසින් ලෝකයේ අශාශ්වතයි අන්සියල්ලක්ම බොරුයි කියනකොට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් මට මෙවැනි දෘෂ්ටියක් නැහැ කියලා කියනවා ඊට පස්සේ ලෝකයේ අන්තවත් ලෝකයේ කෙලවරක් තියෙනවා අන්සියල්ලක්ම බොරුයි කියනකොටත් ඔබ වහන්සේ විසින් මෙවැනි එකක් නැහැ කියලා කියනවා ඊට පස්සේ ගෞතමයනි ලෝකය අනන්තවත් කියලා ඇසුවට පස්සේ වගේම කියනවා ඒ වගේම ගලපලා ගත්තොත් ජීවය එකක් ශරීරය එකක් ඊට පස්සේ ජීවය ශරීරයයි වෙන එකක් ඊට පස්සේ මරණින් මතුව ඉන්නවා මරණින් මතුව නැහැ ඊට පස්සේ මරණින් මතුවන්නේත් නොමවන්නේත් ඊළඟ කරුණ මරණින් මතුව නොමවන්නේත් නොදනොමවන්නේත් කියලා ওই විදිහට දෘෂ්ටි අහනකොට ඔබ වහන්සේ දැන් එක ඒව නැහැ කිය ඒ නොයදේ කිය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ එකහෙල්ලේව ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් තියෙනවා ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මේකට උත්තරයක් මොකද්ද ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද කියලා අහනවා ඒ කියන්නේ දැන් ඔය හැම බමුණෙක්ම හැම කෙනෙක්ම යම් විදිහකට කුලමාන ඒ වගේම පිටින් පේන ස්වභාවයන් තියෙනවා නම් ඒ පිටින් පේන ස්වභාවයන් දෘෂ්ටියට ලක් කරගෙන තමයි බොහෝ වෙලාවට මිනිස්සු පැහැදෙන්නේ එන්නේ පැහැදෙන ස්වභාවය නිසා තමයි මේ වච්චගොත්තටත් ඒ ආකාරයටම ගෞතමයන්න් වහන්සේ ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද? ඇයි ඔබ වහන්සේ කවර ආදීනවයක් දකිමින්ද මේ සවර ප්‍රකාරයෙන්ම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන්නේ කියන්නේ කිම්පන බවං ගෝතමෝ ආදීනවං සම්පස්සමානෝ එවං ඉමානි සබ්බසෝ දිට්ඨිගතානි අනුපගතෝති භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කවර ආදීනවයක් දැකලාද ඔබ වහන්සේ මේ සියලුම දෘෂ්ටියන් ප්‍රතික්ෂේප කරන්නේ සියලුම දෘෂ්ටියන් වලට පැමිණෙන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තම ශ්‍රේෂ්ඨ කරුණක් කියනවා මොකද්ද? සංසතෝ ලෝකෝති කෝ වච්ච දිට්ඨිගත මේතං දිට්ඨි ගහනං දිට්ඨි කාන්තාරං දිට්ඨි විසෝකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං ඒ කියලා කියන්නේ ඒ යම් දෘෂ්ටියකට ආවනම් ලෝකේ ශාශ්වතයි යම් සියල්ලක්ම බොරුයි කියලා දෘෂ්ටියකට ආවනම් ඒ දිට්ඨිගත මේතං දිට්ඨි ග්‍රහණයක් ඒ දිට්ඨි ගහනං දිට්ඨි ග්‍රහණයක් වෙනවා දිට්ඨිය දැඩිව ගැනීමක් වෙනවා දිට්ඨි කාන්තාරං දෘෂ්ටි කාන්තාරයකට හිර වෙනවා කාන්තාරය කියන්නේ විවිධාකාර සංඥා ගොඩකට රැවටෙනවා ඒ මේක ඇත්තයි අර සියල්ල බොරුයි කියකෝ ඒ විදිහට සංඥා ගොඩකට රැවටෙනවා එන්නේ දෘෂ්ටියකට ගත්තාම ඒ දෘෂ්ටිය තුල läගගෙන ඉන්න ස්වභාවයක් නිසා යම් සත්‍ය ධර්මයක් ඇති වුණත් සත්‍ය ධර්මයක් පේනුණත් ඒ සත්‍ය ධර්මයෙන් ප්‍රතික්ෂේප කරලා අන්නර මිරිගුවට කාන්තාරයේ දකින මිරිඟුවට රැවටෙනවා වගේ ඒ තමන් ගන්න සංඥාව දැඩිවල්ල ගැනීම නිසා ඉන්නේ සංඥාව ඇතුලේ ජීවත් වෙන නිසා යම් විදිහකට සංසාරයේ ඒ බඹලෝ ආදී කල්ප ගණන් එක්කව වෙන්නේ නිසා දිට්ඨි කාන්තාරා දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි විසූකයක් කියලා කියනවා දෘෂ්ටි විප්පන්දිතේ කියන්නේ රවටන ස්වභාවයක් තියෙනවා කියනවා දෘෂ්ටිය තුල ඒ වගේම දෘෂ්ටිය සංයෝජනයක් ඒ කියන්නේ කෙලස් දුක්ඛයන්ගේ විපාකයේ යම් දුක්ඛ ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය කියලා කියනවා ඒ සංයෝජන ඇතිවීම නිසා තමයි යම් ආකාරයකට සංසාරයේ බැඳ තබන්නේ
ඊට පස්සේ කියනවා දෘෂ්ටි ඇතිවීම නිසා දැන් කරුණු කිහිපයක් ඇති පෙන්වා දුන්න භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියන්නේ අර වච්චගොත්ත පරිබ්‍රාජකයා දිට්ඨිය තුල තියෙන ආදීනව මොනවද කියලා. ඇයි මොන විදිහකටද ආදීනව දැකලාද මොන වගේ ආදීනව දැකලාද භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දෘෂ්ටියකට පැමිණෙන්නේ නැත්තේ කියලා ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට මේ දෘෂ්ටිය තුල තියෙන ආදීනව කිහිපයක් පෙන්නවා. ඊළඟ ආදීනව ටික තමයි සදුක්ඛං සවිඝාතං උපායාසං පරිලාහං. ඒ කියන්නේ දෘෂ්ටිය දුක් සහිතයි, පීඩා සහිතයි, දැඩි ආයාසයි, දැඩි පරිදාහ සහිතයි කියලා කියන්නේ ඒ යම් විදිහකට ඒ සංසාරයේ ගමන් කරන්නට හේතුකාරක වෙන රාගයේ පිණිස හේතුකාරක වෙන නිසා පරිදාහය ඇති වෙනවා. නමුත් ඒක නිබ්බිදා විරාගයේ පිණිස ඇති වෙන්නේ නැ. නිරෝධායන උපසමායන අභිඥායන සම්බෝධායන නිබ්බානාය සංවත්තති. නිවන පිණිස, නිර්වේදයේ පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ යම් ධර්ම කොටාසයක් අවබෝධ කර ගැනීම පිණිස අභිඥාව පිණිස කියලා ගත්තොත් හකුලුවා හරි ඒ අභිඥාව පිණිස නෙමේ, සත්‍ය අවබෝධ පිණිස නෙමේ, නිවන පසක් කර ගැනීම පිණිස නෙමේ මෙවැනි දෘෂ්ටි තියෙන්නේ කියලා කියනවා. ඒකට හේතු වශයෙන් ඉදිරියට ගත්තොත් කිහිපයක් ඒ පෙර දේශනාවදී දේශනා කරපු ආකාරයට ඒ අර මතයකට එනවා, අදහසකට එනවා මේ දෘෂ්ටියම ඇත්ත අන්සියල්ලම බොරුයි කියලා. ඔන්න ඔය දෘෂ්ටියට ආවට පස්සේ අර මිනිසු දෙන්නෙක් එක්කාසු වුණ ගමන්, දෙදෙනෙක් වුණ ගමන් යම් දුකක් ඇති වෙනවා, ගැටීමක් ඇති වෙනවා. මොකද අනිත් දෘෂ්ටි අනිත් පුද්ගලයාගේ දෙවනි පාර්ශවයේ දෘෂ්ටිය Tamanට ගැලපෙන්නේ නැති නිසා, ඒ වගේම Tamanගේ දෘෂ්ටිය දෙවනි පාර්ශවයට ගැලපෙන්නේ නැති නිසා දෙපැත්තටම මහත් වූ ගැටීමක් ඇති වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ගැටීම ඇති වෙලා තමයි ලෝකයා කියලා දෙයක් නිර්මාණය කරගෙන ලෝකයා ජීවත් වෙන ওই යුද්ධ සංග්‍රාම ওই විදිහට ඇති වෙන්නට පටන් ගන්න. යුද්ධයක් කියලා කියන්නේ ඔන්න ඔය ආකාරයට කට්ටියක් හොඳයි කියලා කියනවා, කට්ටියක් නරකයි කියලා කියනවා. ඔන්න ඔය හොඳ නරක අතර ආందోලනාත්මක සංදිස්ථානයක තමයි මේ පෘථග්ජන මනස කරකවෙන්නේ, පෘථග්ජන මනස ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ නිවන පසක් කිරීම පිණිස නොවේ කියලා මෙන්න මේ සංසිද්ධිය ඒ කියන්නේ සෑම දෘෂ්ටියක තිබෙන ඒ දෘෂ්ටි තුල තිබෙන සෑම ආදීනවයක්ම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් ඒ ආදීනව පක්ෂයේ සෑම දෘෂ්ටියකටම ගලපලා පෙන්නන කරුණ තමයි ඊළඟ කරුණ වශයෙන් පැහැදිලි වෙන්නේ. අර ලෝකේ ශාශ්වතයි, ලෝකේ ඇති කියලා වගේම ලෝකයා ශාශ්වතයි උච්ඡේද ශාශ්වත උච්ඡේදාදී දෘෂ්ටි. ඊට පස්සේ ලෝකයේ කෙලවරක් තියෙනවා, ලෝකයේ කෙලවරක් නැහැ ආදී වශයෙන් සෑම දෘෂ්ටියක් මාර්ගෙන අන්න අර දෘෂ්ටිය තුල තිබෙන ආදීනවේ පෙන්නනවා. දෘෂ්ටි ග්‍රහණයක් වෙනවා, දෘෂ්ටිය දැඩිව ගැනීමක් වෙනවා, උපාදානයක් වෙනවා. දෘෂ්ටි උපාදාන කියලා තැන් වල දක්වලා තියෙනවා. උපාදානයි රූප උපාදාන කියලා අපි දන්නවා. නමුත් එතෙම් ධර්මයේ සඳහන් වන තැන්වල දෘෂ්ටියම උපාදානයක් කියලා දක්වනවා. මේ උපාදානයේ නිසාම තමයි රූපේ උපාදාන බවට පත් වෙන්නේ, වේදනා උපාදාන බවට පත් වෙන්නේ, සංඥා සංස්කාර විඥාන උපාදාන බවට පත් වෙන්නේ. මේ දෘෂ්ටිය දැඩිව ගත්ත නිසා, ඇති කියලා ගත්ත නිසා එතෙම් කට්ටිය නැති කියලා ගන්නවා, එතෙම් කට්ටිය අතරමැද ඉඳගෙන ඒක අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ දෘෂ්ටිකාන්තාරයක් ඒ රැවටෙන ස්වභාවය මේ සියලුම දෘෂ්ටි හකුළුව ආදීනවේ පෙන්නනවා. දෘෂ්ටි විසූකයක්, දෘෂ්ටි විස්පන්දිතයක්, දෘෂ්ටි සංයෝජනයක්. ඒ වගේම දෘෂ්ටි නිසා දුක් සහිතයි, පීඩා සහිතයි, දැඩි ආයාස සහිතයි, පරිදාහ සහිතයි. නිර්වේදයේ පිණිස නොවේ, විරාගය, නිරෝධය, කෙලෙස් සංසිඳීම, අනිත්‍ය ආදී වශයෙන් අවබෝධ කරගන්න අභිඥාව පිණිස නොවේ, සත්‍ය අවබෝධයේ පිණිස නොවේ, නිවන පසක් කර ගැනීම පිණිස නොවේ කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ වච්චගොත්තට පැහැදිලි කරනවා. දෘෂ්ටි ගත්තාම ඒ දෘෂ්ටි තුල ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. තමන්ගේ ඒ නිවන පිළිබඳව ඌෂ්ණයක් නැති වෙනවා. ඒ සංයෝජන නැති කර ගැනීම පිණිස ඌෂ්ණයක් නැති වෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඊශිවරුන් පවාතීතේදී මහත් වූ දුකක් අත්ුණා. දුක් විඳලා මේක මොකද්ද කියලා තේරුම් ගන්න දුක් විඳ ඔය පස්වංග මහණුන් එහෙම ඒ වගේම ඔය නිගණ්ඨනාද පුත්‍රයෝ ඔය විදිහට දුක් විඳා. නමුත් උන්ට ආරම්භ හිතවිල්ල මතක් වුණේ නැහැ. ඒ අවසාන දෘෂ්ටියට එද්දී ආරම්භ හිතවිල්ල කියලා කියන්නේ මම ඒ යම් දුකක් ඒ සංසාරය නැති කර ගැනීම පිණිස, ඒ දුක් පරිදාහ නැති කර ගැනීම පිණිස තමයි මම යමක් වෙර දරන්න ඕනේ. ඒ වෙර දරන්න ඕනේ කියලා ඒ
වෙරදරන්න ඕන මානසිකත්වය පස්සේ අර දැඩිව දුක් දීම දැඩිව සැප දීම කියන ඒ දෘෂ්ටියට ආවට පස්සේ මූලික සම්දිස්ථානයේ මතක නැහැ. අන්න අර අවසාන දෘෂ්ටිය පිනවන ගතියක් තියෙනවා. ඒ අරගත්ත ඒ යම් සංසාර විමුක්තියක් තියෙනවා නම් ඕන්නේ විමුක්තියයි කියලා ඒ දෘෂ්ටිය දැඩිව අල්ලගෙන ඉන්නවා. අර මුල් කරුණ මූලික සම්දිස්ථානයේ මතක තිබෙන්නේ නැහැ. නමුත් යම් ධර්මයක් ඔස්සේ අවබෝධ වුණාට නම් සම්‍යක් ප්‍රතිපදාවක් ඔස්සේ අවබෝධ වුණා නම් ඔවුන්ට මෙන්න මේ දෘෂ්ටිය යම් ආකාරයකට ඍජු වෙන මට්ටම සම්‍යක් දෘෂ්ටිය බවට පත් වෙන මට්ටමක් ඇති වෙනවා. මෙන්න මේ සම්‍යක් දෘෂ්ටිය ඇතිවීමම මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ඒ කියන්නේ යම් ගුණ වගාවක් කෙලෙස් සංසිඳවීමට යම් උත්සාහ කිරීමක් එන්නේ උත්සාහ කිරීමම මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. නමුත් අර කාමසුකල්ලිකානු අත්කිලමතානු ආදී දෘෂ්ටි දෙකට බැස ගැනීම නිසා එන්නේ විදිහට බැස ගැනීම නිසා යම් විදිහකට ඒ ශරීරයට දුක් දෙන ස්වභාවය සැප දෙන ස්වභාවයක් පමණයි ඔවුන්ට ඉතුරු වෙන්නේ. හරහා ඒ නැවත ඉපදීම සකස් වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ මධ්‍යම ප්‍රතිපදාව කියලා වචන දෙකකට සීමා වුණාට ඒක හඬ නගා කිව්වට ඇති වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ හිතෙන් නියමාකාරයෙන් සම්‍යක් දෘෂ්ටියට බැසගත් පමණින්ම ඒ මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව විග්‍රහ කරන තැන්වලදී ඒ යම් සතියක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගන්නවා වගේම ඒ ආර්ය සීලයක් ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් වගේ දේවල් දියුණු කරගන්නකොට ඔවුන්ට මේ මධ්‍යම ප්‍රතිපදාවට ඕනිකම බැසගෙන ඉන්නේ. ඒකයි භාගවත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ප්‍රතිපදාව ඊටම ශ්‍රේෂ්ඨ පැතිකඩ කියලා දක්වන්නට දෙන්නේ. ඊට පස්සේ ඒ පරිබ්‍රාජකය අහනවා නැවතත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට දෘෂ්ටිය මොනවද මොන වගේ දෘෂ්ටියක්ද තියෙනවද දෘෂ්ටියක් කියලා අහනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කෙල්ලේක ප්‍රතික්ෂේප කරනවා කොහොමද? දිට්ටි ගහතන්ති කෝවච්ච අපනීතමේ තන් තථාගතස්ස දිට්ඨං හේතං වච්ච තථාගතේන ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථංගමෝ කියලා කියන ওই විදිහට ඒ වච්ච අහනකොට ඒ දෘෂ්ටිය මොකද්ද ඔබ වහන්සේගේ ශාසනයේ නැත්නම් ඔබ වහන්සේට තුල තිබෙන දෘෂ්ටිය මොකද්ද කියලා අහනකොට භාගවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ වත්සය මට දෘෂ්ටිය ගතයක් නැහැ. දෘෂ්ටි වලට ගතවීමක් නැහැ. ඒ දෘෂ්ටිගත වීම මම බැහැර කරලා තියෙන්නේ. දෘෂ්ටිගත වීම මම ප්‍රහීන කරලා තියෙන්නේ. ඒක පසුවේ යද්දි පැහැදිලි වෙයි ප්‍රහීන කරන අන්දම පිළිබඳව දෘෂ්ටිගත පිළිබඳව මම ප්‍රහීන කරලා තියෙන්නේ. නොනවති වත්සේ තථාගතතෙම කොහොමද මේ දෘෂ්ටිය ප්‍රහීන කරේ කියලා දක්වනවා. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ මේම රූපයයි මේ රූපේ සමුදයයි මේ රූපයගේ විනාශයයි කියලා දක්වනවා. ඒ වගේම මෙතෙක් වේදනාවේ මේ වේදනාවේ සමුදයයි මේ වේදනාවේ නිරෝධයයි මේ සංඥාවයි මේ සංඥාවේ සමුදයයි මේ සංඥාවේ නිරෝධයයි මේ සංස්කාරයි මේ සංස්කාරයන්ගේ සමුදයයි මේ සංස්කාරයන්ගේ නිරෝධයයි මේ විඥානයයි මේ විඥාන සමුදයයි මේ විඥාන නිරෝධයයි කියලා දක්වනවා. ඔතනදී අපිට දක්ින්නට ලැබෙන්නේ අන්න අර එතකොට මේ කාරණේ මේ ධර්ම කාරණෙන් අපිට ගම්ම වෙන ඒ කරුණක් තියෙනවා. ඒ මොකද්ද? අර ශාශ්වතයි අශාශ්වතයි ආදී වශයෙන් ඒ ගන්න දෘෂ්ටි ඔය අපිට හිතෙනවා මේ අතීතයට පමණයි දෘෂ්ටි සීමා වෙලා තියෙන්නේ කියලා. යම් ආකාරයකට ඕන් සෝතාපන්නවත් නැතිනම් මේ දෘෂ්ටි එහෙමමයි. ඒ දෘෂ්ටි එතනම තිබෙනවා. ඒ අතීතයට පමණ ඒ දෘෂ්ටි සීමා වෙලා තියෙන්නේ කියලා යම් මතභේද ඇති වෙලා තියෙනවා මේ වර්තමාන ඒ පුද්ගලයන් තුළ. ඒකටද හේතු කරුණු කීපයක් තියෙනවා. ඒක පෙර දේශනාවේ සඳහන් වුණා. ඒ වැරදියට ධර්මය ගැනීම නිසා කියලා. ඒ වගේම වුන්ට ඒ සෝතාපන්න ඵලයක් තුළ සෝතාපන්න ඵලය පවවුන් යම් වචනයකට සීමා කරලා තියෙන්නේ. යම් දැනීමකට පමණ සීමා කරලා තියෙන්නේ. ඒ ධර්ම ශ්‍රවණ මාත්‍රේම සෝතාපන්න වෙන්න පුළුවන්. ওই විදිහට එක්තරා මතභේද ඇති කරගෙන ඉන්නවා. නමුත් මෙන්න මේ සියලුම දෘෂ්ටීන් ඔවුන් තුළ තවම ප්‍රහීන වෙලා නැහැ. ඒ මොකද සෝවාන් ඵලයේදී ප්‍රහීන වෙන්නේ මෙන්න මේ සත්කාය දෘෂ්ටිය කියන විශාල ප්‍රබල ඒ යම් සංයෝජන ධර්මයේ මේ සංයෝජන ධර්මයේ ප්‍රහීන කර ගැනීමට මාර්ගය භාගවත් බුදු පියාණන් වහන්සේ මේ තුල දක්වලා තියෙනවා. මොකද්ද මේ මාර්ගය? මේ රූපය මේ රූප සමුදය මේ රූපේ නැතිවීම කියලා.
මෙන්න මේ විදිහට යම් විදිහකට යෝනිසෝ මනසිකාරයක් හිත තුළ පැවැත්වුවා නම් මුළු මහත් පංචස්කන්ධය තුළම මෙන්න මේ පංචස්කන්ධය එතන සම්මර්ෂණය කරන ස්වභාවයක්. ඒ කියන්නේ රූපය දැනගත්තට පස්සේ රූපය තුළ තිබෙන ඒ ඇතිවීම නැතිවීම කියන කරුණ යම් විදිහකට සම්මර්ෂණය කරන අවධියක් ඇති වෙනවා. මෙන්න මේ අවධියේදී තමයි මේ පොතු ගහ බලනකොට ඒ අනිත්‍ය ආදී වශයෙන් බලනකොට එතන මෙනෙහි කරනකොට තමයි පැහැදිලි වෙන්නේ මෙතන සත්කාය දෘෂ්ටියක් ගන්නට දෙයක් නැහැ කියලා අවබෝධ වෙන්නට පටන් ගන්න. හේතුව වශයෙන් ගත්තොත් ඒ දෘෂ්ටි ගන්නේ රූප ස්කන්ධය ඇති කියලා හිතා ගන්න නිසා, ඒ වගේම වේදනා ස්කන්ධය ඇති කියලා හිතා ගන්න නිසා, සංඥා ස්කන්ධය ඇති කියලා හිතා ගන්න නිසා, සංස්කාර ස්කන්ධයත් එලෙසම ඇති කියලා හිතා ගන්න නිසා තමයි මුළු මහත් ඒ පුද්ගලයන්ම ඒ විදිහකට යම් විදිහකට ඒ දෘෂ්ටි läග ගන්න, දෘෂ්ටි තුල läග ගන්න ඇති කියලා නැති කියලා ඇතැම් අයට නැති වෙන විදිහ පමණක් පේනවා. ඒ නැති වෙන විදිහ පෙනෙනවට උනාට ඒ නැති වෙන කියන්නේ රූපය අනිත්‍යයි. රූපය අනිත්‍ය වෙන්න පුළුවන්. නමුත් මෙතන භාගවත් බුදු පියාණන් වහන්සේ කියනවා විඥාණය, මේ විඥානයේ සමුදය, විඥානයේ නිරෝධය එක පැත්තකින් ඇති එක පැත්තකින් නැහැ කියලා හිතනවා. කය කියන එක නෑ. ඇත්ත වශයෙන්ම ලෙඩක් හැදුනට පස්සේ ඒක අපිට පේනෙන්නට පටන් ගන්නවා. නමුත් විඥානය කියන ස්වභාවය අපිට පේනෙන්නට දෙන්නේ ඒ විශේෂයෙන් ගත්තොත් ඒ ධානාදී අවස්ථාවන් තුළදී ඒ සල්ලේක නොවන ධාන තුළදී ධාන පවවුන් තණ්හා මාන දිට්ඨි වලට ගන්න ස්වභාවයක් ඒ ධාන වඩන අවස්ථා තුළ පැහැදිලි වෙනවා. මෙන්න මේ තණ්හා මාන දිට්ඨි වලට ගත්තට පස්සේ අපිට ඕන විදිහට අපේ හිත පවත්වන්න පුළුවන්. අපිට ඕන විදිහට අපේ හිතේ තියෙන සංඥා කොටස් පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන සියුම්ම විඥානය ඇති කියලා දෘෂ්ටියකට ලක් වෙනවා. ඒ විඥානයේ සියුම්ම දෘෂ්ටියකට ලක් කරගත්තට පස්සේ තමයි ඒ බඹලව තපින්නට යන්නේ. ඒ විදිහට ඒ ආකාරයේ නැති වෙන ස්වභාවය හෝ වේවා, ඇති වෙන ස්වභාවය හෝ වේවා අවබෝධ කරගන්නට අවබෝධ නොකරගෙන මුළු මහත් පංචස්කන්ධයම ඇති කියලා හිතාගෙන ඒ ශාශ්වත උච්ඡේදාදී මහා පරිමාණ මහා ව්‍යාපෘති දක්වා දියුණු වෙන මහා මහා කළුගල් වගේ දියුණු වෙන දෘෂ්ටි දක්වා දියුණු වෙන්නට පටන් ගන්නේ තමන් තුළින්. මේ පංචස්කන්ධය තුළින් තමන්ගේ පහළ වෙලා තියෙන එතන හටගන්නේ පංචස්කන්ධය තුළින් මේ රූපය ඇතිවීම, මේ රූපේ නැතිවීම කියලා තත්ත්ව ආකාරයෙන් දැනගත්තේ නැති නිසා ඒකේ මේ රූපය කියලා ස්වභාවයක් ගත්තේ ඇයි? ඒක දක්වලා තියෙනවා ප්‍රධාන වශයෙන් විසාක සූත්‍රයේදී. ඒ විසාක සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ රූපේ මධ්‍යස්ථයට ඇලිලා ඉන්නේ, වේදනාවේ මධ්‍යස්ථයට ඇලිලා ඉන්නේ ලෝක සත්වයා. මෙන්න මේ රූපය පැවතෙන කාලයේදී ලෝකයා රැවටිලා ඉන්නේ කියන්නේ ඒ රූපයේ තිති අවස්ථාවේදී රූපය ඇතිවීමත් නැතිවීමත් නෙමේ, රූපයේ තිති අවස්ථාවේ මධ්‍යස්ථ අවස්ථාවේ තමයි ලෝකයා ඇලිලා ඒක ඒ පැවතෙන අවස්ථාවේ හිත තුළ යම් විදිහකට පැවතෙන අවස්ථාවේ තමයි ලෝකයා ඒක අල්ලගෙන රැවටිලා ඉන්නේ. නමුත් මේ රූපය කියලා දැන ගැනීමෙන්ම එතකොට රූපේ සමුදය ගම්ම වෙනවා. ඒ රූපේ සමුදය ගම්ම වුණ ගමන්ම යම් විදිහකට මධ්‍යස්ථය තුළ යම් චන්දරාගයක් තියෙනවා නම් මේ චන්දරාගය යෝනිසෝ මනසිකාරයට හසු වෙන නිසාම, සතියට හසු වෙන නිසාම චන්දරාගය ප්‍රහීන වෙලා එතන ඒ රූපේ අත්ංගමයක්, රූපේ නැතිවීමක් එතන ඒ යෝගාවචරයට ප්‍රකට වෙනවා. ඒකට කියනවා සම්මර්ෂණ අවධිය කියලා. සම්මස්සන කියලා කියන්නේ ඒ අනිත්‍ය ආදී වශයෙන් මේ පංචස්කන්ධය මෙනෙහි කිරීම. ඒක උදාහරණයකට ගත්තොත් අර සංඥා ස්කන්ධය උපමා කරන්නේ කෙසෙල් කඳ, සංස්කාර ස්කන්ධය සමාන කරන්නේ කෙසෙල් කඳකට. ඒ පොතු ලිහලිය බලනකොට අවසානයේදී අරටුවක් නැති බව පේනවා. නමුත් ලෝක සත්‍යය මේ කෙසෙල් කඳට අරටුවක් හරයක් තියෙනවායි කියලා හිතාගෙන තමයි යම් විදිහකට රැවටිලා ඉන්නේ. නමුත් අර සම්මස්සන කරන අවධියේදී හරයක් නැති බවක්, මේ සංස්කාරයන් තුල හරයක් නැති බවක් අවබෝධ වෙනවා. ඒ කියන්නේ ඒ යම් රූපය ඇති වෙනකොට අර විසාක සූත්‍රය ආදී වශයෙන් රූපේ මධ්‍යස්ථයට ඇලිලා තමයි ඒකම සංස්කාරයක් වෙනවයි කියන්නේ. තිති අවස්ථාවට ඇලිලා එතනින් තමයි කායික වාචසික මානසික සංස්කාර ඇති කරගන්නේ. එතනම මානසික සංස්කාර ඇති කරගෙන නමුත් යම් මොහොතකදී යෝගාවචරයට මෙන්න මේ මධ්‍යස්ථ තැනේ පවා ඒ අනිත්‍යතාවය මෙනෙහි වෙනකොට තමයි අවසානයේදී එතන රූපේ නැතිවීම ස්වභාවයක්, එතන පංච උපාදානස්කන්ධේ නැති වෙන ස්වභාවයක් ඇති වෙන්නේ. එතකොට භාගවත් බුදු පියාණන් වහන්සේ මේ ආකාරයට දැක්ුවට පස්සේ ඒ නිසා ඒ තථාගතයන්න් වහන්සේ වගේම රහතන් වහන්සේලා තුලත් සියලුම දෘෂ්ටි
තෘෂ්ණා මාන දෘෂ්ටි කියන මේ සියලුම දේවල් මඤ්ඤණා කියලා කියනවා. මඤ්ඤණා කියන්නේ වැරදි විදිහට මඤ්ඤණා කරන ස්වභාවය, වැරදි විදිහට මඤ්ඤණා කරනවා කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් පංචස්කන්ධය. නමුත් අර විදිහට ඇතිවීමක් නැතිවීමක් මෙනෙහි කරගත්තට පස්සේ දෘෂ්ටියකට ඇති කියලා හිතන්නවත් බෑ, නැති කියලා හිතන්නවත් බෑ. මෙන්න මේ ඒ අනිත්‍ය ආදී ලක්ෂණ ප්‍රකට වෙනකොට ඒ තෘෂ්ණාව ප්‍රහීන වෙනවා. ඒ ප්‍රහීන වෙනකොටම මානෙ නැති වෙනවා. මානෙ කියන්නේ ඔය පඨවි ආදී දේවල්, රූපය ආදී දේවල් ඇති කියලා හිතුවට පස්සේ තමයි මානයක් ඇති වෙන්නේ. වේදනා ඇති කියලා හිතුවට පස්සේ තමයි ඉදිරියේදී මානයක් ඇති වෙන්නේ. සංඥා ඇති කියලා හිතුවට පස්සේ තමයි ওই විදිහට මානයක් ඇති වෙන්නේ. ඒ නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි කියන මේ සංසිද්ධිය එකට එකක් සමාන වෙලා එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන පුරුක් තුනක් කිව්වත් වැරදි නෑ. එතකොට මේ විදිහට ඒ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් ඒ පංචස්කන්ධයේ තථාගතයන්න් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැති නිසා තෘෂ්ණාවත් දෘෂ්ටියත් මාන අනුසයන් මේවා කියන තෘෂ්ණා දෘෂ්ටි මාන අනුසයන් කියලා මේ අනුසයන් තථාගතයන්න් වහන්සේ විසින් ඒ ප්‍රහීන කරලා තියෙන්නේ. සබ්බ අහිංකාරං මමංකාර මාන අනුසයන් කයා විරාගා ධම්මා ඡාගා පටිනිස්සා අනුපාදා විමුක්තෝති වදාමීති කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට පංච ඒ ස්කන්ධේ නියම ආකාරයෙන් දැනගත්තට පස්සේ ඒ පංච ස්කන්ධය තුළ විරාගයක්, නිරෝධයක්, ඒ යම් අතහැරීමක් පටිනිස්සක් ගන්න කියන්නේ අතහැරීමක්, දුරලීමක්, උපාදාන රහිතව විමුක්ත වූවා කියලා කියනවා. ඒ කියන්නේ අනුපාද විමුක්තෝති කියන ඒ නිවන කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ නැවතත් අර වච්චගොත් අහනවා, නැවතත් දෘෂ්ටි වර්ගයක්. මොකද මේ වච්චගොත් තුල භාගවත් බුදු පියාණන් වහන්සේ කොච්චර ධර්මයේ මෙවැනි ආකාරයකට දේශනා කරත් ඒ සත්කාය දෘෂ්ටිය හිත තුලින් ප්‍රහීන වෙන්නේ නැති තාක් සත්කාය දෘෂ්ටියේ සංයෝජනය මුලින්ම කඩලා ඉවත් වෙන්නේ නැති තාක් ඔහු තුල ඒ දෘෂ්ටි අහනවා, දෘෂ්ටි ඇති වෙනවා. නැවතත් අහනවා ඒ වච්චගොත් මොකක්ද අහන්නේ? එවං විමුක්ත චිත්තෝපන ගෝතම බික්ඛු කුහින් උප්පජ්ජන්ති. මෙවැනි විමුක්ත වූ සිත් ඇති භික්ෂුන් වහන්සේ, ඒ කියන්නේ රහතන් වහන්සේ කොහෙද උපදින්නේ කියලා අහනවා. ඒක හෙල්ලේ නැවතත් ප්‍රතික්ෂේප කරනවා. උපපජ්ජන්ති තිකෝ වචන උපේති. වත්සය උපදී යනු නොයේදේ, ඔවුන්ට උපදී කියලා නොයේදේ. එසේනම් භාගවත් බුදු පියාණන් වහන්සේ තේනහි ගෝතමන උපජ්ජන්ති. එසේනම් භාගවත් බුදු පියාණන් වහන්සේ ඔවුන් ඉපදෙන්නේ නැද්ද කොහෙවත්? නැවතත් භාගවත් බුදු පියාණන් වහන්සේ ඒකත් න උපපජ්ජන්ති තේකෝ වචන උපේති. නූපදී යනු නොයේදේ. මෙතන පැහැදිලි කරන්නේ ඔය ඇතැම් පුද්ගලයන් රහතන් වහන්සේ ඉපදේ. නැවතත් අය කියනවා ඔය එක එක වර්තමාන මතවල රහතන් වහන්සේ නොඉපදේ. ඔය විදිහට එක එක මතවල අරන් Taman රහත් වෙන්න උත්සාහ කරන්නේ. එක්තරා මේ මාන කතා සභාවල් මැදවල ඉඳන් කියවෙනවා. ඒ Tamanගේ දැනුම තියෙන විදිහට. නමුත් මෙතන ඒ කරුණ පිළිබඳව ඉතාමත් වැදගත් උපමාවකින් භාගවත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක ගැන ඉදිරියේදී පැහැදිලි වේ. ඊට පස්සේ වච්චහනවා ඔබ වහන්සේ දැන් උපදිනකොට උපදින්නේ කිව්වා, උපදී කියලා නොයේදේ, නූපදිනකොට නූපදී කියලා නොයේදේ කියනවා. එසේනම් භාගවත් බුදු පියාණන් වහන්සේ උපදින්නේ නූපදින්නේ තන් අර විදිහට අර පෙර දැක්වූ ඒ දෘෂ්ටියම ගන්නවා. මෙතනට උපදින්නේ නූපදින්නේ අතරමැදකදී ඉන්නේ කියලා අහනවා. එහෙමත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා නොම උපදින්නේ නූපදින්නේ ඒ මොනවත් වෙන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ ඒකටත් ඒ විදිහට නොයේ දේ කියලා අහනකොට භාග්‍යවත් ගෞතමයනි ඔබ වහන්සේ දැන් මෙන්න මේ විමුක්ත සිත ඇති පුද්ගලයා මෙන්න මේ විදිහට මං ඇසුවට පස්සේ මේ විදිහට මොකද්ද වෙන්නේ? මෙන්න මේ විදිහට ඒ උපදිනවයි කියලා ඇහුවා මේකත් නොයේ දේ, නූපදිනවයි කියලා ඇහුවා මේකත් නොයේ දේ. ওই විදිහට එක විදිහට ප්‍රතික්ෂේප කරා. භාගවත් බුදු පියාණන් වහන්සේ මේකට භාගවත් බුදු පියාණන් වහන්සේගෙන් ඊට පස්සේ කියනවා පෙර දැක්වුවා ඔබ වහන්සේ තාමත් ගැඹුරු දේශනාවක්. ඒ දේශනාවට මගේ හිතේ ප්‍රසාදයක් ඇති වුණා ඇත්ත වශයෙන්ම ගත්තොත්. නමුත් දැන් මේ කිව්ව උත්තරේට දැන් මේ කිව්ව මම ඇහුව ප්‍රශ්නෙට දුන්න උත්තර නිසා යම් ප්‍රසාදයක් තිබ්බනම් ඒක දැන් නැති වුණා. භාගවත් බුදු පියාණන් වහන්සේ කිව්වා. මොකද ඒ තමන් හිත තුල සත්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙච්ච නැති නිසා.
ඊට පස්සේ මේකට හේතුව වශයෙන් පැහැදිලි කරොත් තොප තවම ඉන්නේ මුලාවේ තාම ඉන්නේ මුලාව තුල මේ ප්‍රත්‍යාකාර ධර්මයේ ප්‍රත්‍යාකාර කියලා කියන්නේ ඒ විදිහට ඒ බණ භාවනා මානසිකාරයක් ඔස්සේ වැඩුවට පස්සේ තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ඒක ගම්බීරයි. ඒක ඒ ගම්බීර ස්වභාවය අවබෝධ කරගන්නට ඔබ වගේ මුලාවටපත් උනේ සත්‍ය දෘෂ්ටියෙන් වෙලිච්ච අයට අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ශාන්ත දේ මේ ප්‍රණීත දේ අන්න අර කිව්ව වර්තමානයේ ඉන්න පුද්ගලයන් වගේ තර්කයෙන් පැමිණෙන්න බෑ. තර්කයට පැමිණෙන්න බෑ. සම්‍යක් ප්‍රතිපදාවක් ඔස්සේ තමයි පඬිතයන් ඒ අයට කියනවා අර පඬිතියෝ කියලා ඉන්න ඒ පඬිත පුද්ගලයින්ට පමණයි ඒ තර්කයෙන් බැස ගන්න නැතිව සම්‍යක් ප්‍රතිපදාවක් ඔස්සේ මේ කාරණේ අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒ වර්තමානයේ හෝ වේවා මේ වච්චගොත්ත හෝ වේවා අතීතයේ විසූ සෑම පුද්ගලයන්ම තර්කයෙන් බැස ගන්න අතිපඬිතියෝ කිව්වොත් හරි පඬිතයා තමයි ඒ රහතන් වහන්සේ කියලා දක්වන්නේ. අතිපඬිතියෝ තමයි ඒ විදිහට ඔය ඒ විසුළු ආකාරයට දක්වන්නේ. ඊට පස්සේ මේ ධහම මෙවැනි ගම්බීර ධහම ඔබ වගේ අන්‍ය දෘෂ්ටියක් අදහන අන්‍ය මත අදහන අන්‍ය රුචිකත්ව අදහන අන් ධහමක් අදහන අන්‍ය ආචාර්යයන්ගෙන් ඒ මිත්‍යා දෘෂ්ටිය ආකාරයට ගත කරන ඔබ වගේ කෙනෙක්ට මේ කාරණේ තේරුම් ගන්න බෑ. නමුත් මම මේ කාරණේ උදාහරණයකින් දක්වන්නම් තේරෙන විදිහට ගලපලා ගන්න කියලා උදාහරණයක් දක්වනවා. මොකද්ද මේ උදාහරණي? තමත් වැදගත් උදාහරණයක්. රහතන් වහන්සේ තුල පවතින කාරණය පිළිබඳව කොහොමද ගන්න භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වච්චය ගින්නක් ඔබ ඉස්සරහා දිස්සෙනවා ගින්නක් ඉපදෙනවා මේ ගින්න දිලිසෙන්නේ කියන්නේ ගින්න ගිනිගන්නේ මොකක් නිසාද මොන වගේ හේතුවක් නිසාද ගින්න ගිනිගන්නේ කියලා අහනවා. ඊට පස්සේ වච්ච උත්තර දෙනවා යම් ආකාරයකට මගෙන් මෙවැනි ගින්නක් තියෙනවා මේ ගින්න ගිනි ගන්නවා මේ ගින්න ඇතිවීමට හේතුව මොකක්ද කියලා ගෞතමයන්න් වහන්සේ මගෙන් ඇසුවොත් මට උත්තර දෙන්නේ තෘෂ්ණා කෂ්ඨක උපාදාන නිසා. ඒ කියන්නේ ඒ මොකද වියලිච්ඡ තුන පිදුරු කියමුකෝ. මෙන්න මේ පිදුරු උපාදාන කොටගෙන තමයි පිදුරුව දැඩිවල්ල ගැනීම නිසා තමයි ගින්න මහත් ගින්නක් බවට පත් වෙන්නේ. ඒ විදිහට ඔය තෘෂ්ණා ගින්න අපි කියමුකෝ ඔය ලැබු ගින්න කියලා. ලැබු ගින්න ඇති වෙන්නේ මේ විදිහට වාති උපාදාන කොටගෙන ඒ වාති උපාදාන කරගෙන තමයි ලැබු ගින්නම් පැතිරෙන්නේ. ඒ මම ප්‍රකාශ කරනවා තෘෂ්ණ කියලා කියන්නේ පිදුරු කියමු. පිදුරු අල්ලගෙන තමයි ගින්නක් ඇති වෙන්නේ. ඊට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ අහනවා ඒ ගින්න ඔබ ඉස්සරහ තියෙන මේ ගින්න නිවුණනම් මේ නිවුණ ඒ ගින්න මං අහනවා මොන දිගටද කියේ? පෙර දිගටද අවර දිගටද උතුරු දිගටද දකුණු දිගටද කියලා අහනවා. වච්චේ මේ වගේ අහනකොට ඔබට මොන වගේ උත්තරයක්ද දෙන්න පුළුවන් කියලා අහනවා. ඊට පස්සේ කියනවා යං හේසෝ ගෝතම අග්ගිතින්නු තින්නු කට්ටුපාදානං පටිච්චාජලි තස්සච පරියාදාන අඤ්ඤස්සච අනුපහාරා අනාහාරෝ නිබ්බුතෝ තේච සංකං ගච්ඡති इति. අන්න දැන් වච්චට යම් ආකාරයකට දැනීමක් ඇති වෙන නිසා තමයි මෙවැනි උත්තරයක් දෙන්නේ. භාග්‍යවත් ගෞතමයන්න් වහන්සේ යම් ගින්නක් තෘණ දැඩිවල්ල ගැනීම නිසා ගින්නක් ගිනි ගත්තනම් ඒ උපාදානයන්ගේ නැතිවීමෙන් ඒ උපාදාන නැති කරගත්ත නිසා ඒ තෘෂ්ණා ඒ ගිනි අරගෙන යම් විදිහකට ඒ උපාදාන නැති වුණ නිසා අන්‍ය උපාදානයක් නොඇලීමෙන්ද ඒ කියන්නේ අන්‍ය උපාදානයක් නොඇලීමෙන්ද අප්‍රත්‍යව කියන්නේ එතනම නිවි නෑ. ඒ කියන්නේ උතුරට දකුණට පෙර දිගට අපර දිගට කියලා කියන්න බෑ. එතනම ප්‍රත්‍යක් හේතු කරගන්න නැතුව අප්‍රත්‍යම එතනම නිවිුණයි කියලා කියනවා. ඒක කියන අපවත්තං කියලා කරුණෙන් පැහැදිලි කරනවා. ඒ අපවත්තං කියලා කියන්නේ හේතු තිබ්බොත් තමයි කියන්නේ උපාදාන තිබ්බොත් තමයි යම් ගින්නක් ඇති වෙන්නේ. එතෙන් තැන්වල රාග ගින්න, මෝහ ගින්න, ද්වේෂ ගින්න ආදී වශයෙන් පැහැදිලි කරනවා. නමුත් රහතන් වහන්සේ තුල ඒ උපාදානයේ ගිනි ස්වභාවයන් යම් ප්‍රතිපදාවක් ඔස්සේ ප්‍රහීන කරපු නිසා යම් අවබෝධයක් ඔස්සේ ප්‍රහීන කරපු නිසා ඒ උපාදානයන් ෂේ කරලා
අන්‍ය උපාදානයක් පැමිණෙන්නේ නැතුව එතන මේ උපාදානයන් ප්‍රහීන කරලා අප්‍රත්‍යව ඒ අප්‍රත්‍යව කියලා කියන්නේ හේතුවක් නැති කරපු නිසා ඒ උපාදානයන් ප්‍රහීන කරපු නිසා එතනම නිවුණා කොහෙවත් යන්නේ නැහැ කියලා කියනවා එතනම නිවුණයි කියලා පැහැදිලි කරනවා ඒකයි කියන්නේ ශුන්්‍යතා නිමිත්ත කියලා ඇතැම් තැන්වල දක්වනවා ඔය ඇතැම් පුද්ගලයන්ට ඇති වෙන ඔය ගැටලු තමයි ඔය ඒ රහතන් වහන්සේගේ කතන්දරයේ පිළිබඳව එතනම නිවෙන ස්වභාවයක් තියෙන්නේ මේ පුද්ගලයන් හිතන විදිහට එක එක දේවල් අල්ලන්නේ ඒ වර්තමානයේ පංචස්කන්ධය තුලම හටගන්නේ දෘෂ්ටි අල්ලන්නේ අනිත් පැත්ත මේ පැත්ත අල්ලන්නේ නැති නිසා මේ තෘෂ්ණාව මුලින්ම ප්‍රහීන කරපු නිසා ඒ ප්‍රහීන කරපු නිසාම තමයි ඊළඟ පැතිකඩක් අල්ලන්නේ නැතුව එතනම නිවෙන ස්වභාවයක් ඇති වෙන්නේ ඇතැම් ගිනි ගත්තොත් ලැබුගින්න උපමාවකට ගත්තොත් මේක නිවුණට පස්සේ අනිත් ගහක් අල්ලනවා අනිත් ගහ නිවුණට පස්සේ අනිත් ගහක් අල්ලනවා ඔය විදිහට තමයි මේ පෘථග්ජනයා ජීවත් වෙන්නේ නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය වෙන්නේ රහත් වෙන තැනේදී වෙන්නේ වර්තමානයේ ගින්නක් ඇති වුණා නම් ඒ ගින්න නියමාකාරයෙන් ඒ ප්‍රතිපදාවක් ඔස්සේ යෝනිසෝ මනසිකාරයෙන් දැනගෙන ප්‍රඥාවෙන් දැනගෙන ඒ ගින්න නිවීමට කටයුතු කරලා ගින්න ඇතිවීමට හේතුව නියමාකාරයෙන් දැනගන්නවා ගින්න ඇතිවීමට හේතු උපාදාන කියලා නියමාකාරයෙන් දැනගෙන ඒ උපාදාන නිර්වශේෂයෙන් ප්‍රහීන කරලා එතනම නිවෙන ස්වභාවයක් ඇති වෙන්නට පටන් ගන්නවා නැතුව මේ වෙන දිව්‍ය ලෝකවලට ගිහින් නෙමෙයි ඊට පස්සේ තථාගතයන්න් වහන්සේ ප්‍රකාශ කරනවා දාපි මාතෘකා කරගත්ත කොටස මොකද්ද ඒවමේව කෝ වච්චයේන රූපේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලවත්තු කතං අනභව කතං ආයතින් අනුපාද ධම්මං එසේ ඒ වගේ වත්ය යම් රූපයක් තියෙනවා නම් යම් රූප කොටාස තියෙනේ සත් සංඛ්‍යාතේ සත්‍යය කියලා හිතෙන්නේ රූපයනේ මෙන්න රූපේ තියෙනවනම් තථාගතයන්න් වහන්සේ පනවා වදාළ මේ රූපය තථාගතයන්න් වහන්සේ තුලින් ප්‍රහීනයි ඒක උදාහරණයකට ගන්නේ උසුන් මුල් ඇති තාල වස්තුව තල්ගසක් මෙන් ඒ කියන්නේ මුලින්ම අයින් කරපු තල්ගසක් මෙන් නැති කරලා තියෙන්නේ මැත්තේ ඉපදෙන්නේ නැතිව මුලින්ම නැති කරලා තියෙන්නේ ඒක ඊට පස්සේ කියනවා වච්චය රූපේ නුවණින් දැනගෙන තමයි රූපේ නුවණින් දැනගෙන උච්චින්න තාලවත්තුකං රූපං සංකා විමුක්තෝ කෝ වච්ච තථාගත ගම්බීරෝ රූපේ නුවණින් දැනගෙන නිකන් නෙමේ රූපේ අනුවණින් නෙමේ රූපේ නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් දැනගෙන රූපේ අනුවණින් දැනගත්තොත් මොකද වෙන්නේ මේ රූපය අතහරිද්දී අනිත් ආත්ම භාවයේ රූපය අල්ලනවා එක්ක කාම රූප එක්ක රූපී එක්ක අරූපී විදිහට ඒ ලෝක අල්ලනවා නමුත් මේ රූපේ දැන් තියෙන රූපය නුවණින් දැනගත්තා අනුවණින් නෙමේ නුවණින්ම දැනගෙන එතනම විමුක්ත වුණා මේ රූපයම හේතුකාරක කරගෙන විමුක්ත වූ තථාගතය ගුණෙහින් මේ තථාගතයන් වහන්සේගේ ගුණ යම් ආකාරයකට ගැඹුරුයි මේක ප්‍රමාණ කරන්නට බෑ ඒක උදාහරණයකට ගත්තොත් මහා සමුද්‍රයේමෙන් කියලා ගන්නවා ඊට පස්සේ ඔබ කිව්ව දැන් නූපදී ඊට පස්සේ නොම උපදී නූපදී කියන මෙන්න මේ විදිහට දෙයක් තියෙනවා නම් මේකට හරයක් නැහැ මේ කියන පදනමත් එක්ක ඒ වගේම වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව ඒ තථාගතයන්න් වහන්සේ තුලින් නුවණින් දැනගෙන ප්‍රහීන කරලා තියෙන්නේ සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව තථාගතයන්න් වහන්සේ නුවණින් දැනගෙන ප්‍රහීන කරලා තියෙන්නේ සංස්කාරයක් තියෙනවා නම් ඒ වගේම තථාගතයන්න් වහන්සේ නුවණින් දැනගෙන ප්‍රහීන කරලා තියෙන්නේ විඥානයක් තියෙනවා නම් මේ විඥානයේ තථාගතයන්න් වහන්සේ නුවණින් දැන විමුක්ත වූ ඒ තථාගත ගැඹුරු ප්‍රමාණයේ මහා සමුද්‍රයෙන් ගැඹුරුයි ඒ වගේම ඔබ කිව්ව දැන් උපදී නූපදී උපදින්නේත් නූපදින්නේත් නොයේදී නොම උපදී නූපදී කියන එක මෙතන විවහාර කරන්න බෑ කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා මෙතන කෙටි කාරණා කිහිපයක් ඉදිරියට ගත්තොත් අපි
තථාගතයන්න් වහන්සේ හෝ වේවායි රහතන් වහන්සේ යම් ආකාරයකට රූපය නුවණින් දැනගෙන තමයි මේ විමුක්ත වූ තථාගත කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ සේක මාර්ගයක් පිළිබඳවත් මෙතන පැහැදිලි කරනවා. මොකද්ද මේ සේක මාර්ගයේ ප්‍රතිපදාව ගමන් කරන පුද්ගලින්ට යෝගාවචරයින්ට ප්‍රකට වෙන ගම්ම්‍ය වෙන මාර්ගයකොත් මෙතන පැහැදිලි වෙනවා. මොකද්ද රූපය නුවණින් දැනගෙන රූපා සංඛා විමුක්තෝ වේදනා සංඛා විමුක්තෝ ආදී වශයෙන් සංස්කාර සංඥා සංස්කාර විඥාන නුවණින් දැනගෙන තමයි එතනම විමුක්ත වෙන ස්වභාවයක් ඇති වෙන්නේ තථාගතයන්න් වහන්සේ තුල හෝ රහතන් වහන්සේ තුල. නමුත් අපගේ ජීවිතේට යෝගාවචර ජීවිතේට මෙන්න මේ රූපය නුවණින් දැනගන්නවයි කියලා කියන්නේ අම්මාකාරයකට රූපය ඇතිවීමට හේතු සම්පාදනයේ තේරුම් ගන්නවා. ඒ කුමක්ද කියලා ගත්තොත් පඨවි ආදී ධාතු කොටස් මම මගේ කරගත්ත නිසා තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් අභිනන්දනා කරගත්ත නිසා රූපේ උපාදානයක් බවට පත් වෙන නිසා රූපයක් විදිහට ඉදිරියේ මැවෙනවා. ඒ වගේම මේ රූපේ හේතු කරගෙන ඒ වේදනා ඇති වෙනවා. පස්සේ හේතු කර ඒ රූපයත් පස්සෙත් හේතුකාරක කරගෙන වේදනා ඇති වෙනවා. ඒ වේදනා දැඩිව ගත්ත නිසා වේදනා ලෝකයක් කියලාම වෙනවා. ඊට පස්සේ වේදනා හේතුකාරක කරගෙන ඒ රූපය අපි හඳුන්වා ගන්න හදනවා. ඊට පස්සේ මුළු මහත් සංඥා ලෝකයක් කියලා ලෝකයා හිතනවා. ඊට පස්සේ මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ සංඥා තමන්ගේ හිත සුවදනවන ආකාරයට සැප දනවන ආකාරයට හසුරවන්න හදනවා, සකස් කරන්නට හදනවා මේ බාහිර රූපය. එන්නේ විදිහට එයාට සංස්කාර ලෝකයක් කියලාම වෙනවා. මෙන්න මේ සෑම දෙයක්ම අතරමැද ගැටේ ගහන විඥානය. මෙන්න මේ විඥානය ලෝකයා කියලා හිතනවා. මේ සෑම සංස්කාර සංඥා ඒ දෙයක් කරන්නේ මේ අතරමැද ඉන්න විඥානය කරගෙන මේ විඥානය නැතිනම් ওই මුළු දෙයක් මොනෝ දෙයක්වත් කරන්න බෑ. ඒ අසත් රූපයත් නිසා විඥානය හටගන්නේ. ඒ නිසා හටගන්න විඥානය තමයි මුළු මහත්යේ පංචස්කන්ධයක් ඇති කරගෙන ලෝක ගොඩවල් පහක් විදිහකට ඔහුගේ හිතේ ලෝකයක් කියලාම වෙන්නට පටන් ගන්නනේ. එන්නේ විදිහට නුවණින් දැනගන්නවා කියන්නේ ඒ වේදනාව ඇතිවීමට හේතුව නුවණින් දැනගන්නවා ස්පර්ශයේ බව, සංඥා ඇතිවීමට හේතුව නුවණින් දැනගන්නවා පඨවි ආදී ධාතු කොටස් මම මගේ කරගන්නේ නාම කොටස් බව, සංස්කාර නුවණින් දැනගන්නවා ඒ සංස්කාරයන් පිළිබඳව සම්මර්ෂණයේදී විඥානීය නුවණින් දැනගන්නවා තිතසඤ්ඤ තත්ත්වභාවෝ කියන කාරණේ මධ්‍යස්ථිය පවා වෙනස් වෙනවයි. ඒ මධ්‍යස්ථිය කියලා කියන්නේ මේ මැදතැන තමයි විඥානීය ගැට ගහන්නේ. විඥානීය මැදතැනක ඉඳගෙන තමයි මේ ගැටේ ආරම්භ කරන්නේ. මේ මැදතැන තේරුම් ගත්තාම තමයි ඒ විඥානීය තුල පවා නිරෝධයක් ඇති වෙනවා වගේම නිරෝධයක් තියෙනවායි කියලා ඒ උද්‍යව්‍ය ඥානය ඒ විඥානීය හේතුකාරක කරගෙන අවබෝධ කරගන්නට දෙන්නේ. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය තැන්වල නුවණින් දැනගන්නවා. ඒ නුවණින් දැනගන්නවා ලෙස දක්වනවා. එන්නේ විදිහට නුවණින් දැනගත්ත නිසා තමයි යම් විදිහකට ඒ රූපේ විනිවිද ගිහිල්ලා රූපේ තුල තිබෙන හුදෙක්කේ සමුදය නිරෝධයේ තේරුම් ගන්නට දෙන්නේ. වගේම වේදනාව නුවණින් දැනගත්ත නිසා තමයි ඒ සුඛාදී වේදනා තුල ඇතිවීමක් නැතිවීමක් මෙනෙහි වෙන්නට පටන් ගන්නෙ. සංඥාවක් විනිවිද ගිය නිසා තමයි රාශි සංඥාව මතුවෙන්නේ. සංඥාවක් ඝන සංඥාවකින් වෙලෙන්නේ නැතුව ඒ හොඳ නරක කියන ඝන සංඥාවෙන් වෙලෙන්නේ නැතුව රාශි සංඥාව කියන එක මතුවෙන්නට පටන් ගන්න. කියන්නේ එක ස්ථානයක් තුල උදාහරණයකට ගත්තොත් පඨවි ආදී තැන් ඇති වෙන්නට හේතුකාරක වුණොත් උරහිසේ වේදනාව, මේ උරහිසේ වේදනාව තුල සෑම සංඥාවක්ම තියෙන ස්වභාවයක් පඨවි, ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ කියන සෑම ස්වභාවයක්ම තමන්ගේ සංස්කාර නිසා මේ සංඥා පැවැත්වෙන ස්වභාවයක් මෙනෙහි වෙන්නට පටන් ගන්නවා. ඒ සංස්කාර නිසාමයි මේ පඨවි ආදී ධාතු කොටස්, ආපෝ තේජෝ වායෝ ආදී ධාතු කොටස් එක ස්ථානයක් තුලම පවතින්නේ. මෙන්න මේක ස්ථානයක් තුලම පවතින මේ සෑම ධාතු කොටස් ස්වභාවයක්ම නිසා ඒ තමන්ගේ හිත තුල තියෙන සංස්කාරයන් ප්‍රහීන කරනකොට, ඒ සංස්කාරයන් නුවණින් දැනගන්නකොට ඒ සෑම ස්වභාවයක්ම ප්‍රහීන කරලා ඒ තුල තිබෙන අනිත්‍ය ආදී ලක්ෂණ ප්‍රකට කරගෙන මතු නූපදින විදිහට ඒ තෘෂ්ණාව ප්‍රහීන කරගන්නට හේතුකාරක වෙන්නේ. ඒ නිසා කෙටියෙන් ගත්ත ඒ කාරණා කිහිපය ඒ වච්චගොත්තට දැනුණ ආකාරය අපි ගමු ඊළඟ කාරණේ වශයෙන්. මේ විදිහට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මුළු මහත් සම්‍යක් ප්‍රතිපදාවම පැහැදිලි කරාට පස්සේ
ඒ වච්චගොත්ත පරිබ්‍රාජකයාට මහත් වූ ඒ උපමාවක් ගත්තේ මොකද්ද? යම් ගමක හෝ නියම් ගමක රුකක් තියෙනවා නම් මහ විශාල වෘක්ෂයක් තියෙනවා නම් මේ වෘක්ෂය අනිත්‍යයි. මේ වෘක්ෂය අනිත්‍ය බැවින් අතුකොළ නැති වෙනවා, සිවිපතුරු නැති වෙනවා. ඒ පරරුක නැවත හටගන්නේ. ඔය විදිහට ඒ ශුද්ධ වූ හරය මතුව සිටිනවා. ඒ කියන්නේ ඒ විදිහට අනිත්‍ය ඒ ගස පොතුපතුරු නැති වුණාට පස්සේ ඒ තුල තිබෙන හරය මතු වෙනවා. ඒ හරුවේ මතු වෙනවා වගේ මගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මට මගේ තුල තිබෙන මේ අපගත කියලා කියන්නේ යම් වැරදි විදිහට ගත්ත කොලාතු සහිත මේ දෙයක් තියෙනවා නම් ඔබ වහන්සේගේ ලෝකෝත්තර ධර්ම සාරය පිහිට කරගෙන මේ තුල තිබෙන හරිය මම මතු කරගත්තා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තාමත් මනහරයි උඩු කරගත්ත දෙයක් යටිකුරු කරා වගේ ඇතැම් ධර්ම සූත්‍රයන් තුල තමන්ගේ ශ්‍රද්ධාව පැහැදිලි වෙන අන්දම පැහැදිලි කරනවා. අද පටන් මම දිවිහිමියන් සරණ ගිය උපාසකයෙකු කොට සලකන සේක්වා කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරා. එතනින් මේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. අපට පැහැදිලි කරගන්නට තියෙන ඇත්ත වශයෙන්ම ගත්තොත් අපගේ සිත තුළ පවතින මෙවැනි දෘෂ්ටි අපි තේරුම් ගත යුතුයි. මේ දෘෂ්ටි අපගේ ප්‍රතිපදාව පිණිස නොවේ කියලා යම් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් සම්‍යක් ප්‍රතිපදාවක් දේශනා කරා නම් මේ සම්‍යක් ප්‍රතිපදාව උදෙසා නොවේ මෙන්න මේ මගේ මිත්‍යා දෘෂ්ටි පවතින්නේ. ඒ නිසා මම මේ මිත්‍යා දෘෂ්ටි නැති කරගත යුතුයි කියලා තමන් වීරිය දැරිය යුතුයි. එන්නේ වීරිය දැරීමට එන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්ම සාගරයේ හේතුකාරක වෙනවා, පිහිට වෙනවා. ඒ පිහිට වීම නිසාම තමයි ලෝක සත්‍යයට අමා මහ පෑන් අමෘතය වළඳලා ඒ අමෘත මහා නිවන අවබෝධ කරගන්නට මේ ධර්මයේ හේතුකාරක වෙන්නේ. අපි බුදු ගුණ සජ්ජායනා කරනවා සතුටින්. නමුත් මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ධර්මයේ තුල තිබෙන සාරය අපිට පැහැදිලි වෙන්නේ. ඒ තාකේ ධර්ම සාගරයේ ධර්මයේ තුල තිබෙන හරය අමෘතය අපිට දැනෙන්නේ නැති තාක් අපි මේ සංසාරයේ කටයුතු කරනවා, සංසාරයේ ගමන් කරනවා. ඒ සංසාරයේ ගමන් කරන්නේ නිකන් නෙමේ. ඒ අමෘතය දැනුන්නේ නැති නිසා අපි හිතන් ඉන්න දෘෂ්ටි පංචස්කන්ධය කියන එකක්ගෙන ඒ ශාශ්වත ආදී උච්ඡේද ආදී දෘෂ්ටි අරගෙන ඉන්න නිසා තමයි මේ සංසාරයේ ගමන් කරන්නට හේතුකාරක වෙන්නේ. යම් මොහොතකදී මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය තමන්ගේ සිතට කාවැදුනට පස්සේ දැනුණට පස්සේ එන්නේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙලා නිවැරදි ඒ සත්කාය දෘෂ්ටිය විනිවිද ගිහින් ඒ ඇතිවීම නැතිවීම කියන ඥානය මුහුකුරා ගිහින් ඊළඟ කාරණේ වශයෙන් ඇති වෙන්නේ මාර්ගඵලය නැමැති සෝතාපන්න මාර්ගඵලය. ඒ සෝතාපන්න මාර්ගඵලයේපත් වුණාට පස්සේ ආත්ම 7ක් ඇතුළත යම් විදියකට ඒ ධර්මයේ ප්‍රගුණ කරේ නැත්නම් සෝතාපන්න ඵලයේ ඉඳගෙන ධර්මයේ ප්‍රගුණ කරේ නැත්නම් යම් සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් හමුුනේ නැත්නම් ඕන්නේ ආත්ම 7ක් ගත කරනවායි කියලා දක්වනවා. ඒ ආත්ම 7කට කෙටි වීමට හේතුව වශයෙන් ගත්තොත් අන්න අර වච්චගොත්තට වගේ හරිය මතුවන නිසා, හරිය තේරුම් ගත්ත නිසා මෙතන යම් දෙයක් තියෙනවා. මේ යම් දේ අවබෝධ කරගත්තා. මොකද්ද මේ යම් දේ? ඒ දෘෂ්ටි විනිවිද ගිහින් ඒ දෘෂ්ටි කියලා ගණන් ගන්න නැති ඒ දෘෂ්ටිය ගත්ත තැන මොකද්ද කියලා තේරුම් අරගන්නවා. රූපය කියලා. රූපයේ තුල ඒ දෘෂ්ටි නැති කර ගැනීමේ මූලික සම්දිස්ථානයේ වෙන රූපේ සමුදය, රූපේ නිරෝධය තේරුම් අරගෙන ඒ දෘෂ්ටියකට ගන්න නැති, මතයකට ගන්න නැති ස්වභාවයක් තේරෙනවා. ඒකයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ එකෙහෙල්ලේ ඒ වච්චගොත්තගේ ඒ දෘෂ්ටි ප්‍රහීන කරේ. මොකද ඒ සත්‍යයි දෘෂ්ටිය තමන් වහන්සේගෙන් ප්‍රහීන කරපු නිසා, මේ ප්‍රහීන කිරීම නිසාම මතවලට එන්නට බෑ. ලෝකයේ තියෙනවයි කියලා මතයකට එන්නත් බෑ. ලෝකේ නෑ කියලා මතයකටත් එන්න බෑ. උදාහරණයකට ගත්තේ ඒ ගින්න නිවුණා හා සමාන වේ නිසා තමන්ගේ හිතේ තියෙන ඒ ගින්න නිවුණට පස්සේ විවහාර කරන්නට බෑ. මාන තානාන්තර නිල නම්බෝ ඒ විදිහට මාන විදිහට විවහාර කරන්නට බෑ. එතන නිවෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මඤ්ඤණා නැති වෙන ස්වභාවයක් කියලා දක්වන්නේ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපගේ යෝගාවචරයේ ජීවිතයට යම් මොහොතකදී මෙවැනි ධර්ම කාරණා කරුණු කාරණා එක්කාසු කරගෙන
යම් විදිහකට ඒ යෝගාවචර ජීවිතය තුළ මුදුන් මල් කඩ වෙන්නේ යම් ත්‍රිලක්ෂණයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණයක් අවබෝධ කර ගැනීමට නම් ඒ අවබෝධ කර ගැනීමට අපේ ප්‍රථමය ඒ විදිහට ඒ රූපය තුළ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමට අපි උත්සාහ කළ යුතුයි. ඒ රූපය විනිවිද යා යුතුයි. එන්නේ විනිවිද යාම නිසාම තමයි ඒ රූපයේ දැනෙන හිත ඒ විඥානයේ ස්වභාවය තේරුම් ගන්නට දෙන්නේ විට පැහැදිලි වෙනවා. ඒ විඥානය තුළ තිබෙන මායාකාරී ස්වභාවය මායාකාරී ස්වභාවය තේරුම් ගත්තාට පස්සේ තමයි අවසානයේදී උතුම් මහා නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නට හේතුකාරක වෙන්නේ. හොඳයි, ඉතින් අද දවසේදී යම් ආකාරයකට ඒ ධර්ම කරුණු කාරණා කිහිපයක් ඉතාමත් වැදගත් ධර්ම කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරගන්නට උත්සාහ දැරුවා. ඒ නිසා ඒන් මල්පල ගැන්වෙනවත් අතර අද දිනේදී මේ ධර්ම දේශනාව අවසන් වෙනවා. ඒ අවසන් වීමත් සමග මේ ධර්ම දේශනාව අමා මහ නිවනටම හේතුකාරක වේවා. සත්කාය දෘෂ්ටිය ප්‍රහීන කර ගැනීමටම මේ ධර්ම දේශනාවත් හේතුකාරක වේවා. මේ දැනුමත් හේතුකාරක කරගෙන යම් විදියකට බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝුන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ ශ්‍රද්ධාව නිසාම වීරිය දියුණු වේ. යම් විදිහකට ඉදිරියේදී භාවනා මනසිකාරය දියුණු කර ගැනීමට අවසානයේදී නිවන මුදුන්පත් කර ගැනීමට හේතුකාරක වේවා කියලා සාදුකාරයත් දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. හෙත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්තේ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.